Hello. මම ප්‍රොෆෙසර් ප්‍රියංකජාත්. මට අයිති දේපොළ ගොඩාක් තියෙනවා මේ ලෝකේ. මේ විශේෂයෙන්ම මම මේ කියන්නේ මේ බන්ධනාගාර ගස්ඨනය ගැන සිදුවීම ගැන ඇත්තම මට අයත් දේපොළ වලින් ටිකක් තමයි ජනමාධ්‍ය දේපොළ, ටෙලිකෝම් දුරකථන නාමාවලි දේපොළ සහ ප්‍රවෘත්තිපත්‍ර දේපොළ සහ රූපවාහිනී ජනමාධ්‍ය දේපොළ මේවට නිවුස් අපිට අපේ සේවකයෝ සේවිකාව සේවය කරන බව ඇත්ත. නමුත් නිවුස් නෑ අපි නිවුස් පතන්නේ. ඒ කියන්නේ කෙනෙකුට අන්තරක් වෙලා කෙනෙකුට දකුණු තුවාලයක් වෙලා අපිට පත්තරේ විකුණ ගන්න අපිට රූපවාහිනී channel එක ප්‍රසිද්ධ කරගන්න අපි ඒ වගේ පතන්නේ දෙයියන් බුදුන් අදහන රටේ. ඇත්තෙන් ඉස්සෙල්ලාම වර්ෂ 1990 මම 1981 11 උපත ලැබුවේ 90 91 ඒ කාලවල මිනිස්සු හිටියේ මේ ශ්‍රී ලංකාවේ දැන් ඉන්නේ මම තමයි සයන්ස් ප්‍රොෆෙසර් කියන්නේ ඒකයි කේබල් නිලධාරියයි. ඉතින් ඒ අයගේ මැෂින් සෙට් ටීවී සෙට් එක එක ආකාරයේ කේබල් නිලධාරීන් ඒ අයට අවශ්‍ය විදිහට අපි ප්‍රබෝධවත් කිරීමට තමයි මෙම ජනමාධ්‍ය බොරු නිවුස් ප්‍රචාරය කරන මොකද සිද්ධියක් නැති වුනහම කේබල් නිලධාරීන් මිනිස්සුෙකුට වගේ නෙමෙයි කවි සින්දු පත්‍රෙත් වෙනවාද කියලා තර්ක මතකෙනවා තර්ක මාර්ග තර්ක මත එනවා කිව්වම හරි ඒ එන මත ඒගොල්ලන්ට උචිත අපිට උචිතයි අපිට එච්චර ගන්න නැහැ කවි සින්දුව නම්මනම් පත්‍රේ නැති හින්දා කියලා අපි මධ්‍යස්ථ වෙනවා ධර්මයේ පිළිගන්න හින්දා. නමුත් කේබල් නිලධාරීන් නෝන මහත්තුන්ට ඒක බෑ. ඒගොල්ලෝ කේබල් සින්දා බුදු දෙවිත් ගැන ඒගොල්ලන්ගේ ලොකු මෙව්ව එකක් නැති හින්දා ඒක උහුල ගන්න බෑ. ඒ හින්දා ඒගොල්ලෝ පේපර්ස් ගන්නවා පබ්ලිසිටි සඳහා. ඉතින් රූපවාහිනී නාමන්නේ විනෝදාත්මක දේවල් බැලීම සහ නිවුස් වල නිවුස් තියෙන්නේ ඒ වගේ හින්දා අපි මගේ අනුදැනුම් මත රටේ නිවුස් මගේ අනුදැනුම මත රටේ නිවුස් පේපර් ඔය අසභ්‍ය ප්‍රචාරය කරනවා. ඒක මම කියන්න කැමති ඕනෑම නිලධාරියෙකුට අවශ්‍ය මත්ද්‍රව්‍ය මා විසින් නිෂ්පාදනය කර බෙදා හරිනවා අලෙවි කරනවා. මත්ද්‍රව්‍ය වල කිසිම අඩුවක් නැහැ. එතන ගියාම හෙරෝයින් ඇෂ් කොකේන් එතන ගියාම ක්‍රොස් අයිස් කියන මත්ද්‍රව්‍ය මම තහනම් කරනවා. පෙටි කියන මත්ද්‍රව්‍යයත් තහනම් කරන පෙටි කියන ටෙස්ටෝන් ප්‍රොපෝන්ස් ටෙස්ටෝස් ටොප්සස් ලෝන්ස් යන පෙටි වර්ග තහනම් කරනවා. කේබල්ස් නිලධාරී පුරුෂය සහ ස්ත්‍රී බොනේ ඉන්නවා. ඒ අයිස් සහ ඖෂධ පෙති භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර නිෂ්පාදනය කරවන්නේ. ඒ ක්‍රොස් කියන්නේ පාකිස්තානයේ ගංජා වර්ගයක්. ඇෂ් කියන්නේ ඉන්දියාවේ ගංජා වර්ගයක්. එතනින් ගියාම මේ කොකේන් කියන්නේ පලස්තීන් ගංජා. ඒ හෙරොයින් නිෂ්පාදනය කරන්න ගන්න මත්ද්‍රව්‍ය ඖෂධ අංශ මිස් කරමින් තමයි ගංජා වලට ඒ රටේ වවන මෙහෙට බෙදා හරින්නේ. ඉතින් ඕවා සිද්ධ වෙන්නේ ලොකු ෆැක්ටරි වල. ඒ වගේම මම සියලු රටේ කේබල් නිලධාරීන් ඕන මහත්තුන්ගේ දැනුම් දෙන්නේ මගේ දේපොළ ප්‍රශ්නයක් තියෙනවා. අවිශ්‍රාවේල කමර්ෂල් බැංකුව 0.6.22.301 නැත්නම් 304 ෆැක්ස් නම් 302 303 ටෙලිකෝම් ඔය දුරකථන නම්බර වලින් ඒ ගැන විසඳගත්ත හැකි. හොරුන්ට අහු වෙන්න එපා. ව්‍යාජ මිනිස්සු වෙන්න පුළුවන් මේ සිද්ධිය ASCII. ඒ හින්දා බය වෙන්න එපා. දේපොළ ගැටළු ප්‍රශ්න නැත්නම් ඉස්සල කමර්ෂල් බැංකුවට කතා කරලා ඒක විසඳගන්න සියලුම මහජනතාවට දැනුම් දෙන්නේ නිවුස් වල 100% කියන්නේ බොරු සත්‍යවත් යනවා. ඒ ගියදාට සත්‍යව දැනගත්ත හැකි. ඕගොල්ලෝ විශේෂයෙන්ම දැනගන්න පොඩි සොසෙන්ඩිකා කියලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් YouTube රැන්කන් නිවුස් සමාගමක් මගේ YouTube එක යන්නේ ප්‍රධාන නිවුස් රැන්කන් නිවුස් සමාගමත් මගේ YouTube එක චමිලා YouTube ආයතනයක් මගේ YouTube එක තමයි ඔය සියලුම ප්‍රචාරය වෙන්නේ. මගේ විකාශන පරීක්ෂණ කිරීම WG Mount YouTube LK Colombo ශ්‍රී ලංකා කියන නවතම YouTube channel එක දුවන්නේ YouTube එකේ. ඒ හින්දා ඕගොල්ලන්ට මගේ එකේ තියෙන සියලුම පටිගත කරන්න ගිහිල්ලා සිදුවෙන ඒවා අනම්මනම් කුණුහරුප නැහැ.
වීඩියෝ දාන්නෙත් නැහැ මම. එකක් දාලා ඇති ඒක බෙදා හරින්නේ නැහැ. මගේ වෙනම ඔෆිස් එකක් තියෙනවා. ඔෆිස් එකකින් තමයි ශබ්ද වල මොකුත් ව්‍යාජ වෙනසක් නැහැ. රෙකෝඩින් මගේ සින්දු තියෙනවා. ඒ සින්දු ඕනම රෙකෝඩ් බාරකින් ලබා ගත්ත හැකි. ඒ හින්දා බය වෙන්න එපා. පත්‍රවල 100ක් ඇත්ත අපිට දෙන්න විදියක් නැහැ. ගිය දාට වුණත් ඒක ඉතින් Taman දන්නවා. රටේ හැමෝම දැනගන්න ඕනේ කියන එක කියන්නේ දැනගන්න ඕනේ වැරදි වැඩක් කරොත් මොකක් හරි කේබල්ස්ලා බාහිරකරු මම රජයේ නිලධාරි බාහිරකරු මම මේක ජනාධිපති තුමා මගේ බාප්පා වෙනවා මුලින් මිනිස්සුන්ට එහෙමයි එහෙම දේශපාලන ප්‍රශ්නයක් නැහැ මහින්ද මහත්තයන් මාපේ ඥාති කිසිම දේශපාලන රණි මහත්තයන් ඥාති කිසිම දේශපාලන ප්‍රශ්නයක් නැහැ ඒ හින්දා ඔයගොල්ලෝ සාමකාමීව හිතන්න කලබල වෙන්න ස්තුති මම ප්‍රොෆෙසර් ප්‍රියංක thank you good luck